හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ වීඩියෝ එකට මම ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ නයිට් ෂිෆ්ට් එකක් දවසක හවස වරුව මම කොහොමද ගත කරේ කියන එක. මේ කියන දවස් හවස මම තිමෝ එකෙන් දාලා තිබ්බ ඕඩර් එකක් මට ලැබුණා. ඉතින් මම මේ කරන්නේ ඒක බලනවා. ඒක බලලා මම කිචන් එකට ඕඩර් කරා පොඩි රැක් එකකුත්. ඒක ෆික්ස් කරන්න මම හිතුවට වඩා ටයිම් එකක් ගියා. ඒ ටිකත් බලලා ඊට පස්සේ මම ආවා පැලවලට වතුර දාන්න. ඒ ටිකත් කරලා මම මේ හදන්නේ කෑම හදාගන්න. මම මේ කෑම හදන්නේ රැට නෙමෙයි. මොකද නයිට් ෂිෆ්ට් එක පටන් ගත්තම එක දිගට දවස් දෙකක් මම නයිට් ෂිෆ්ට් එක කරන්න ඕනේ. ඊට පස්සේ දවස් 3ක් තමයි මට ඩේ ඔෆ් හම්බෙන්නේ. එතකොට නයිට් ෂිෆ්ට් එකක් කරගම පොඩ්ඩක් දවසක් දෙකක් වගේ යනකම් ඇඟිලි ටිකක් මහන්සි සහ නිදිමතයි. ඒකත් එක්ක පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. ඒක නිසා මම කරන්නේ මේ විදිහට කෑම ජාති දෙකක් තුනක් වගේ හදලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. ඉතින් මේ කියන දවසේ මම ඇදුවේ හරිම සරල විදියට චිකන් කරි එකයි පරිප්පු එකකුයි සෝයා මීට් එකකුයි. ඒ වගේම මගේ මේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් channel එකට subscribe කරලා bell icon එකත් click කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. කියන්න බැරි වුණානේ. මේක තමයි මම මගේ channel එකට කරන දෙවනි long video එක. මම මගේ channel එකට කරලා තියෙන first long video එක තමයි මම තෙමෝ එකෙන් ගත්ත කලින් ඉස්සෙල්ලා unbox කරපු order එකේ unbox video එකක්. ඒ වගේ prices උත් එක්කලා මම කරලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. කෑම ටිකත් හදලා තියලා මම වොෂ් එකකුත් දාගෙන මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා
මේ මම කරන්නේ උයාගත්තු කෑම ටික කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකට දාගන්න. ඉතින් ඒ ටිකත් මේ විදියට ෆ්‍රිජ් එකට දාගෙන කෑම හදපු භාජන ටිකත් සෝදලා මම ලෑස්ති වෙන්නේ රෑට කන්න. මේ කියන දවසේ මම රෑට කන්නේ දවල්ට ඕඩර් කරපු කෑමෙන්ම ඉතුරු ටිකක්. ඒකත් කාලා තේකකුත් හදාගෙන බීලා ඉතින් වැඩ පටන් ගන්න කලින් පොඩි රෙස්ට් එකක් ගන්න තමයි මම හදන්නේ. මගේ නයිට් ෂිෆ්ට් එක පටන් ගන්නේ සාමාන්‍යයෙන් රෑ 11ට. එතකොට රෑ 11ට පටන් ගත්තම ඊට පහුවෙනිදා උදේ 8 විතර වෙනකම් මම වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා වැඩ පටන් ගන්න කලින් මේ විදියට පොඩක් නිදා ගන්නවා. නිදාගෙන ඊට පස්සේ නැගිටලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ඒකකුත් හදාගෙන බීලා වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට වැඩ පටන් ගත්තම ඊට පහුවෙනිදා උදේ 8 වෙනකම් මම වැඩ කරන්න ඕනේ. මොකද මගේ ෂිෆ්ට් එක ඉවර වෙන්නේ ඊට පහුවෙනිදා උදේ 8ට. එහෙනම් ඉතින් මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් එන්න. Thank you.